ඔයාගේ ළඟින් ඉන්නේ ඇත්තම යාළුවද? ඔයාගේ ළඟින් ඉන්න හැමෝම ඇත්ත යාළුවෝ කියලා හිතන්න ලේසි. ඒත් මනෝවිද්‍යාවෙන් බලද්දී ඒක හඳුනා ගන්න පුළුවන් වෙන්නේ ඔවුන්ගේ හැසිරීම් වලින්. ඇත්ත යාළුවෙක් කියන්නේ ඔයාට හොඳ වෙලාවට විතරක් නෙමෙයි, නරක වෙලාවටත් එකම විදිහට ඉන්න කෙනා. ඔයා ඩවුන් වෙලා ඉන්න වෙලාවට අහගෙන ඉන්න සපෝට් කරනවා නම් ඒක ලොකු ලක්ෂණයක්. ඒ වගේම ෆ්‍රෙන්ඩ්ෂිප් එකක බැලන්ස් එක තියෙන්න ඕන. දෙන්නත් ගන්නත් දෙපැත්තෙන්ම වෙන්න ඕන. ඔයා විතරක් එෆර්ට් දාගෙන යනවා නම් ඒක ඇත්ත සම්බන්ධයක් නෙමෙයි. තව එකක් තමයි ඔයා සක්සීඩ් වෙද්දී ඇත්තටම සතුටු වෙනවාද කියන එක. ඇත්ත යාළුවා ප්‍රවුඩ් වෙනවා. ෆේක් යාළුවා ඉරිසියා වෙනවා. අන්තිමට ඔයා නැති වෙලාවට ඔයා ගැන කොහොමද කතා කරන්න කියන එකෙන්ම ඔවුන්ගේ ඇත්ත හිත තීරුම් ගන්න පුළුවන්. ඒ නිසා යාළුවෝ ගොඩක් ඉන්න එක වැදගත් වෙන්නේ නැහැ. අවශ්‍ය වෙලාවට අතාල්ලලා ඉන්න කීප දෙනෙක් හිටියාම